අයිබෝන් ආදරයෙන් පිළිගන්නවා ප්‍රෝ මාස්ටර්ටෙක් YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලට? ගොඩ දවසකින් ඔයාලත් එක්ක මම මේ විදිහට වීඩියෝ එකකින් එකතු වෙන්නේ. ගොඩ දවසකින් කිව්වොත් හරියටම අවුරුදු 2කින් තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. right. ඉතින් අවසාන වශයෙන් මම ගෙනාවේ වීඩියෝ එක 2024 ජූලි මාසේ blue screen error එකක් ගැන. Microsoft ආයතනයේ නිකුත් කරපු අප්ඩේට් එකත් එක්ක මුළු ලෝකෙම Windows පරිගණක මෙහෙයුම් පද්ධතිවල නිල් තිරයක් එන්න ගත්තා. ඉතින් ඒකෙන් මුළු ලෝකෙම දවස් 3කට කර්මන්නේ වෙලා විශාල වැඩ කොටසක් එන හිටියා. ඉතින් මේකත් එක්ක ඔයාලට මතක ඇති එයාපෝට් වල මිනිස්සු පිරීලා, එතකොට ට්‍රේඩින් ස්ටොක් මාකට් ප්‍රශ්න ඇති වෙලා ඔය වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරේ මොකක්ද ඒකට හේතුව, මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද, එතකොට මේකට ඇත්තටම මොකද වුනේ, මොන වගේ පාර්ශවයන් දගදීටපත් උනේ, ඉතින් මේකට මූලික වෙච්ච ප්‍රශ්නේ මොකක්ද, ඔන්න ඔය දේවල් ගැන ඔයාලව දැනුවත් කරන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් හරියටම අවුරුදු 2ක කාලයක් මම YouTube වලින් පොඩ්ඩක් ඈත් වෙලා හිටියා. ඈත් වෙලාම කිව්වොත් 100%ක්ම සම්පූර්ණයෙන් ඈත් වෙලා නෙමෙයි. නමුත් මගේ අධ්‍යාපනික වැඩ කටයුතු වලට මම මූලිකත්වයක් දැක්වුවා. එතකොට මගේ software engineering degree එකේ complete කරගන්න වැඩයි. එතකොට ඒකේ projects වගේකට හිර වුණා. ඊටත් අමතරව මම මේ AI technology එක ගැන ගොඩක් study කරා. එතකොට AI technology එකේ තියෙන prompt engineering, එතකොට code development, web applications වලට කොහොමද මේවා පාවිච්චි කරන්නේ, ටෙස්ටින් වලට කොහොමද මේ AI පාවිච්චි කරන්නේ. ඉතින් ඔය සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයක යෙදුණා. සහ එතකොට වීඩියෝ එඩිටිං, අලුතෙන් එන AI වෙබ්සයිට්ස් මොනවද, අපිට එදිනෙදා ජීවිතේ වැඩවලට පහසුවෙන් කරගන්න පුළුවන් AI අප්ඩේට්ස් මොනවද, මේ දේවල් ගැන ගැඹුරු අධ්‍යයනයක යෙදුණා. මොකද බොහොම සුළු කාලයක් ඇතුළත ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන ටෙක්නොලොජි එක තාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න ගත්තා. ඉතින් මේ වර්ධනය වීමත් එක්ක IT ෆීල්ඩ් එකේ තිබ්බ ජොබ් මාකට් එක, එතකොට මේ හැම දෙයක්ම අප්ඩේට් වෙන්න ගත්තා. එතකොට මේ හැම එකක්ම ජොබ් රෝල් එක අලුත් වෙන්න ගත්තා. හැම දෙයකටම AI කියන එක යූස් වෙන්න ගත්තා. ඉතින් ඔයාලා දැන් දන්නවා මම ඇයි YouTube channel එකේ නම Pro Master Tech කියලා විදිහට මාරු කරේ අකී බෝයි කියන එකෙන්. ඉතින් මේකෙදි මම ඔය ඉගෙනගත්ත දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන එදිනෙදා ජීවිතේ දැන් අලුත් වෙන අප්ඩේට්ස් ඔයාලට ඉතා ඉක්මනින් අරගෙන එන්න, ඔයාලගේ වැඩ පහසු කරගන්න මම ඔයාලට මේ YouTube channel එක හරහා දැනුම බෙදාගෙන උදව් කරන්නයි යන්නේ. ඉතින් මේ දැනටමත් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා ඇවිල්ලා මේ වෙනකොට ඉන්න ලෝකේ high end very successful කෙනෙක්. YouTube එකේ වුණත් audience එක වර්ග 3කට බෙදෙනවා. low end, mid end and high end. තවත් විස්තරාත්මකව මම පැහැදිලි කරොත් low end කියන එකෙන් අදහස් කරන්නේ ඔය prank videos, memes videos, ෆනී දේවල්, ඔය වගේ දේවල් බලන්න කාලය ගත කරන ඔඩියන්ස් එක. එතකොට මිඩ් කෙනෙක් ගත්තොත් එතකොට ෆුඩ් රිවිව්ස්, ටෙක් සම්බන්ධව පොඩි දේවල්, ඒ වගේ දේවල් බලන අයට තමයි මිඩ් එන්ඩ් කියලා කියන්නේ. එතකොට මේ හයි එන්ඩ් කැටගරි එකේ ඉන්න ඔයා කවුද? තීක්ෂණ බුද්ධියක් තියෙන, අලුත් දේවල් ගවේෂණය කරන්න කැමති, ඔයාගේ දැනුම වර්ධනය කරගන්න කැමති, තව අලුත් දේවල් උත්සාහ කරන්න කැමති බුද්ධිමත් කෙනෙක් තමයි ඔයා. ඉතින් බොහොම සතුටුයි ඔයා මේ වීඩියෝ එකත් එක්ක එකතු වීම ගැන. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක දිගටම නරඹනවා. high end user කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ financial දේවල් ගැන හොයලා බලන, තමන්ගේ වැඩවල growth එක ගැන සැලකිලිමත් වෙන වැදවෙන කෙනෙක්. එතකොට දියුණු වෙන තාක්ෂණයත් එක්ක පසුගාමී වෙන්නේ නැතුව ඒකත් එක්කම දිගටම අප්ඩේට් වෙලා ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙන්න මේ දේවල් තියෙන ඔයාට තමයි මම මේ Pro Master Tech YouTube channel එක තුලින් උදව් කරන්න යන්නේ, ඔයාගේ තවත් වැඩ ටික පහසු කරගෙන ඔයාගේ වැඩ කටයුතු දියුණු කරගෙන යන්න. ඉතින් මේ විදිහට මට ඔයාලත් එක්ක සමීප වෙලා හොඳින් මට මේ දේවල් කතා කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම මට හොඳ මයික් එකක් ඕන. ඉතින් අඩුම බජට් එකකට තියෙන, very low budget එකකට තියෙන හොඳ මයික්‍රොෆෝන් එකක් මොකද්ද මාකට් එකේ තියෙන්නේ කියලා හොයාගෙන යනකොට ඉතින් මට හම්බ වුණා මෙන්න මේ බෝයා BV20 කියන මයික්‍රොෆෝන් එක. right. ඉතින් මෙන්න මේක ගැන ටෙක් රිවිව් එකක් දෙන්න තමයි මං අද මගේ මේ පළවෙනි වීඩියෝ එකෙන් ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මේක ඕපන් කරගෙන බලමු නේද? හරි. ඔයාලට බලා ගන්න පුළුවන් camera.lk එකෙන් තමයි මම මේක purchase කරේ. හරිම ලස්සන ඇසුරුමක තමයි මට මේක දාලා දුන්නේ. මාර කන්ෆියේ බෑග් එක. ඉතින් අපි අරන් බලමු මේක ඇතුලේ තියෙන අපේ අවශ්‍ය එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් බෝයා කම්පැනි එකෙන් නිෂ්පාදනය කරලා තියෙන BY-V20 කියන මයික්‍රොෆෝන් එක තමයි මම purchase කරේ. ඉස්සරහා තියෙන විදිහටම මයික්‍රොෆෝන් දෙකකුයි receiver එකකුයි තියෙන්න ඕන මේකේ. මම පස්සේ කියන්නම් මම මේක ගන්න ප්‍රධානම හේතුව කියලා.
මේකෙන් ඔයාලට තියෙන වාසි මොනවද කියලා. ඉතින් අපි මේක ඕපන් කරගෙන බලමු නේද? හරි. ඉතින් මේ විදිහට තමයි ඕපන් කරගන්න තියෙන්නේ. උප්ස් මගේ අතින් පොඩ්ඩක් ඉරුණා. අපි ඉස්සරහ පැත්තෙන් එළියට අරගෙන බලමු කොයි වගේ තියෙන්නේ කියලා. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මයික් දෙකයි රිසීව් එකයි මෙන්න මේ විදිහට තමයි එන්නේ. අපිට මේක වැඩක් නැහැ අපි ගයින් කරමු. මෙන්න මේ විදිහට තමයි ඇසුරුම් කරලා එන්නේ. ඉතින් මේකේ type C receive එක වගේම ඔයාලට ගන්න පුළුවන් lightning port receive එක. ඒ කියන්නේ iPhone එකට. ඉතින් ඔන්න පිටිපස්සෙන් ගත්තාම මෙන්න මේ විදිහේ බෑග් එකක් තියෙනවා. ඒක හරිම comfortable soft material එකක් තියෙන්නේ. හරිම පහසුයි ඇඟට. අතට අල්ලන්න හරිම පහසුයි අතට. හොඳ feel එකක් තියෙනවා ඒකේ. right. මෙහෙම දෙපැත්තෙන් ගැද්දාම හොඳට seal වෙනවා. එතකොට අපිට මේකේ දාගෙන පරිස්සමට මේ අරගෙන යන්න එහා මෙහා ගෙනියන්න පුළුවන් නැති වෙන්නේ වෙන්න රයිට්. ඉතින් අපි අරන් බලමු මේකේ පල්ලෙහා මොනවද තියෙන්නේ කියලා. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට type C to USB cable දෙකක් දීලා තියෙනවා. ඒ කියන්නේ එකවර අපිට මේ mic දෙකම charge කරගැනීමේ පහසුකම තියෙනවා. සාමාන්‍යයෙන් තනි කේබල් එකක් නෙනුවට කේබල් දෙකක්ම ඇවිල්ලා තියෙනවා. as usual මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් paperworks ටික. මේකේ තියෙන user manual එක. මේකේ තියෙනවා ඉතින් cautions දේවල් බලාපොරොත්තු වෙන්න ඕන කියන්නේ මේකේ වට ගන්න එපා. ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් භාෂා කිහිපයකින් තියෙනවා. ඔයාලට කැමති නම් ඒක අරගෙන කියවන්න. තවදුරටත් විතර දැනගන්න. ඉතින් වැදගත්ම කාරණාවක් වෙන දෙයක් තමයි මේක මේ warranty card එක. හැබැයි මේ warranty card එක ඔයා camera.lk එකෙන් ගන්නවා නම් මේක valid වෙන්නේ නැහැ. මේ වෙනුවට අනිවාර්යෙන් ඔයා කරන්න ඕන camera.lk එකෙන් ගත්ත bill එක තමයි තියෙන්න ඕන. අවුරුදු දෙකක් warranty තියෙනවා. ඒ bill එකට පරිස්සම් කරලා තියාගන්න. මේ bill එකට තමයි ඔයාලට warranty එක claim කරගන්න පුළුවන්. right. ඉතින් ළඟට ගත්තාම ඔයාලට හොඳට type C එක පේනවා. ඉතින් අපි මේ receive එක අරගෙන බලමු මේකේ මොන වගේද කියලා. right. ඉතාමත් සැහැල්ලුයි. ෆෝන් එකට ප්ලග් කරාට දැනෙන්නෙවත් නැති වෙයි. ඉතින් පිටිපස්සේ තියෙනවා මෙන්න මේකේ මැනුෆැක්චර් එක සහ මේකේ QR කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න QR කෝඩ් එකයි තියෙන්නේ මොකටද කියලා. ඒ වගේම මේකේ ගිගාහර්ට්ස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මේකේ හර්ට්ස් ගාන. ඒතකොට මේ දේවල් ගැන තොරතුරු මේකේ පිටිපස්සේ ලියලා තියෙනවා. රයිට්. අපි දැන් මයික් එකක් අතට අරගෙන බලමු කොයි වගේද කියලා. හොඳට මේ ටයිට් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මයික් එක තියෙන්නේ. හරිම සැහැල්ලුයි. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් on button එක. ඉන්න මම පොඩ්ඩක් මේක focus කරන්න. right. ඊට එහා පැත්තේ තියෙන ඔයාලට පේනවද දන්නේ NR කියලා button එකක්. මේකේ NR button එක කියන්නේ noise cancellation වලට තියෙන noise reduction වලට තමයි NR කියලා තියෙන්නේ. ඉතින් මේ පංච් එක පොඩ්ඩක් ගලවලා අපි බලමු කොයි විදිහටද මේකේ මයික්‍රොෆෝන් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. right. මෙන්න මේ විදිහට තමයි මයික්‍රොෆෝන් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් ඔයාලගේ ෂර්ට් එකට හෝ කොලර් එකට යම්කිසි ඕනම දෙයකට clip on කරගන්න. ඒ ස්පොන්ජ් එක නම් ගොඩක් සාර්ථකයි කියන්න බෑ. මේ මොකද ඒක පොඩ්ඩක් හයි අඩුයි. ඉතින් මම අනිත් එකත් අරගෙන බැලුවා. මේ තියෙන්නේ මේ බර නැහැ. දෙකම ගත්තත් බොහොම සැහැල්ලුයි අතට. දෙකේම හොඳ ෆීල් එකක් තියෙනවා. ඉතින් මේක බලපුවම ඔයාලට බලන්න පුළුවන් මයික් එකේ ඉස්සරහයි පස්සයි කොයි වගේද කියලා. අපි දැන් මේ මයික්‍රොෆෝන් එකේ ඔඩියෝ ක්වොලිටි එක කොයි වගේද කියලා චෙක් කරගන්නයි යන්නේ. සර්ප්‍රයිස්. මේ වීඩියෝ එක මුලින් ඉඳලා මේ වෙනකම්ම මම මේ ක්ලිප් ඔන් මයික් එක විදිහට පාවිච්චි කරේ V20 අපි මේ අද කතා කරන මයික්‍රොෆෝන් එක. ඉතින් ඔයාලට මේ වෙනකොටත් අයිඩියා එකක් ඇති. හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් තියෙනවා. තව දුරටත් මම මේකේ ඔඩියෝ ක්වොලිටි එක ගැන වැඩි දුර කිව්වොත් මට දකුණු පත පැත්තෙන් මීටර එකකට දුරකින් මම ෆෑන් එකක් උපරිම ස්පීඩ් එකට දාගෙන ඉන්නේ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ රූම් එකේ බිම රතු මැදලා තියෙන පොළවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ට්‍රිබල් එකෝ වෙන එක, දෝංකාර දෙන එක ඔන්න ඔය වගේ ටික අඩු කරගන්න මේසේ යටින් අපි මේ වැඩ කරන තැනට කාපට් එකක් යොදා ගන්න කියලා කියනවා. නමුත් එහෙම කිසිම ඔප්ෂන් එකක් නැතුව සම්පූර්ණ රෝ විදිහට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මොකද මයික්‍රොෆෝන් එක ගැන හොනස් රිවිව් එකක්. අවංක මේකේ කොයි වගේද වැඩ කටයුතු වෙන්නේ කියලා ඔයාලටත් හැමෝටම බෑ මේක කාපට් දාලා noise reduction කරලා එහෙම කරගන්න. නමුත් ඔයාට ඔයාගේ food channel එක, ඔයාගේ teaching වැඩ කටයුතු, එතකොට ඔයාගේ videos record කරන ඔය වගේ දේවල් කරගෙන යන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ හැමතිස්සෙම 100%ක් දේවල් සාර්වප්‍රකාරයෙන් ලෑස්ති කරගෙන වැඩේ කරන්න නෙමෙයි. අපි කොහොම හරි අපේ ගමන යන්න අපිට අවශ්‍ය කරන දේවල් ඉතා පහසුවෙන් ලක ලෑස්ති කරගෙන වැඩ කටයුතු කරගෙන යන්න එක. ඉතින් ඒක නිසා තමයි මම මේ බේසික්ම level එකේ ඉඳලා audio එක check කරන්න තීරණය කරේ. ඉතින් ඇත්තටම කිව්වොත් මට මේ වීඩියෝ එක අවසානයේ හොඳ රිවිව් එකක් දෙන්න පුළුවන් මේකේ තියෙන audio quality එක ගැන. ඉතින් හරියටම තව මාසයක් මම මේක පාවිච්චි කළා. මාසෙකින් ඔයාලට මම රිවිව් එකක් අරගෙන ඉන්නම්. මේකේ මම audio quality එක කොහොමද වැඩි කරගන්නවා නම් වැඩි කරගත්තේ. එතකොට මට ඒකත් එක්ක කරගෙන යනකොට ආපු ප්‍රශ්න මොනවද? technical issues මොනවද? මෙන්න මේ දේවල් සම්බන්ධව හරියටම තව මාසෙකින් මම රිවිව් එකක් අරගෙන එන්නම්. බොහොමත්ම ස්තුතියි මේ වෙනකන් මාත් එක්ක රැඳිලා හිටියට. අනිත් අයටත් බලන්න, වගේ යාළුවන්ටත් බලන්න, අනිවාර්යෙන් share කරන්න.
ඉස්සරහට අපි මේකේ channel එකේ වැඩ කටයුතු ටිකක් කරගෙන යන් දැනුම බෙදාගමු. අද ඉතින් මූලික වශයෙන් ප්‍රධාන වීඩියෝ එකක් විදිහට මම මෙන්න මේ ටෙක් රිවිව් එක ඔයාලට අරගෙන ආවා. ඉතින් අනිවාර්යෙන් මතක ඇතුව channel එක subscribe කරන්න. මේ වෙනකොට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඔයාලා මේ ගැන සතුටුයි නම් අනිවාර්යෙන් මට comment එකක් දාන්න. IT සම්බන්ධව දැනගන්න තේ කැමති දේවල් තියෙනවනම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් මේ හැම comment එකක්ම මම කියවනවා. මම ඒවට reply කරනවා. ඉතින් අපි සහයෝගයෙන් එකතු වෙලා ලස්සන ගමනක් ඉස්සරහට යන් අපි හැමෝම දැනුමෙන් ස්වයං පෝෂිත වෙමු. බොහොමත්ම ස්තුතියි.